හරි වීඩියෝ එක මේ ලික් කරගෙන ඉඳලා මැද්දෙන් පොඩක් කඩන්න උනා. හරි අපිට කතා කරන්න තිබ්බේ 14 වෙනි ගාන. රයිට් 14 වෙනි ගාන 0.2 මාළු කන්ටෙන්සිමීටර වෙච්ච ආම්ලික KMnO4 ද්‍රාවණ කන සෙන්ටිමීටර 100ක් සමග අනුමාපනය සඳහා ආවම මවුල සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ කියලා තමයි අහන්නේ. රයිට් 0.2 මාළු කන්ටෙන්සිමීටර MnO4 minus හරි යන්නේ Mn2 plus ට මෙයාගේ ඔක්සිකරණාංකය ධන 7යි මෙයාගේ ඔක්සිකරණාංකය ධන 2යි. ඒතර මේ පැත්තේ ඔක්සි හරණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන කොච්චරක් අරන් තියෙද? ඉලෙක්ට්‍රෝන 5ක් අරන් තියෙනවා. ඒතර දැන් මෙතන සමස්ත ආරෝපණ ඍණ 6යි මේ පැත්තේ ධන 2යි ආරෝපණ බැලන්ස් වෙන්න ඕන හින්දා මේ පැත්තට දා ගන්නවා H+ මේක ආම්ලික මාධ්‍යයෙන් හින්දා 8යි H+ ඊට පස්සේ දැන් මෙතන මේ හයිඩ්‍රජන් ගාන බැලන්ස් වෙන්න ඕන හින්දා මේ පැත්තට දානවා ජලය. ජල අණු කීයද? 4. රයිට්. ඊට පස්සේ තියෙන අපිට තියෙන උත්තර Fe2+ යන්නේ Fe3+ ට ඉලෙක්ට්‍රෝනයයි C2O4 2- යන්නේ CO2 ට ඉලෙක්ට්‍රෝන 2යි Si Cl- යන්නේ Cl2 ට ඉලෙක්ට්‍රෝන 2යි ඊට පස්සේ Br- යන්නේ Br2 ට ඒත් ඉලෙක්ට්‍රෝන 2යි SO4 2- මුකුත් නැහැ. රයිට්. එතකොට ළමයි අපිට මෙතන පළවෙනි උත්තරේම අයින් කරන්න පුළුවන් නේ. 1යි 5යි කියන උත්තර දෙක අයින් වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? කවුද ඉතුරු වෙන්නේ? මෙන්න මේ පැත්තෙන් ඉන්න මෙන්න මේ තුන් දෙනා තමයි ඉතුරු වෙන්නේ. හරි. හරි දාගෙන නැත්නම් වැරදි කියලා දාන්නේ. මෙන්න මේ තුන් දෙනා තමයි ඉතුරු වෙලා ඉන්නේ දැන්. හරි. එතකොට අනිත් උත්තර ටික මකනවා. රයිට්. එතකොට දැන් මෙතන 2යි Br- රයිට්. දැන් මෙතන 2 ඉලෙක්ට්‍රෝන මෙතනත් 2 ඉලෙක්ට්‍රෝන මෙතනත් 2 ඉලෙක්ට්‍රෝන. නමුත් මෙන්න මෙතන පේනවද? මෙයා ඉස්සරහ කවුරුත් නැහැ. එතකොට මෙයාගෙන් A මවුල නම් හරි. මෙයාගෙන් අපි තුමු A කියලා. මෙයාගෙන් 2යි A වෙන්න ඕනේ. එතකොට මේ කට්ටියගේ වැඩි මවුල් ප්‍රමාණයක් වැය වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න. මෙයාගෙන් එකක් දුන්නාම මෙයා දෙකක් දෙනවා. එතකොට මෙයා තමයි ඉන්නේ උත්තරේ. හරි. එතකොට උත්තරේ 14 උත්තරේ 2. හරි. 15. සම්මත තත්ත්වය යටතේ සරල කෝෂයක විද්‍යුත් ගාමක බලය 1.2 වෝල්ට් කියනවා. මෙම කෝෂයේ ඉලෙක්ට්‍රෝඩ ලෙස භාවිතා කර ඇත්තේ පහත තියෙන ඉලෙක්ට්‍රෝඩ අතරින් කුමන යුගලද කියලා අහනවා. හරි. කුමන යුගලද කියලා තමයි අහන්නේ. රයිට්. P හා Q එන්න පුළුවන්ද? බෑ. P හා S. ඇයි P හා Q එන්න බෑ කිව්වේ? මේක එකතු කරලා හරි අඩු කරන්න හරි තියෙන්නේ. බලන්න. අඩු කරාම හරි එකතු කරාම හරි 1.2ක් එනවද නෑනේ? 1.2ක් එනවද? මුලින් මේ විදිහට කරලා බලමු. හරි. MCQ ගන්නේ. P හා Q එක එතකොට එනවද නෑ. ඊට පස්සේ යනවා P හා S. TS ඒ 0.9යි. ඒත් නෑ. ඊට පස්සේ යනවා Q හා S. QS නම් එක විදිහට බැලුවොත් එන්න පුළුවන් වගේ නේ. ලකුණ ගැන අමතක කරන්න. හරිද? මෙයා දාන දෙරීද ඒ කතාව වැඩක් නැහැ. පොඩ්ඩක් අමතක කරලා එකතු කරලා බලන්න. එකතු කරලා හෝ අඩු කරලා බලන්න එනවද කියලා. හරිනේ. අන්න යන පොඩක් එන්න පුළුවන් වගේ. P හා T. PT එන්න පුළුවන් නේ. හරි. යත් නෑ එන්න පුළුවන් වගේ. Q හා R. Q හා R උත් එන්නේ නැහැ. එතකොට දැන් ඉන්නේ උත්තර තියෙනවා QS ඉන්නවා PT ඉන්නවා. QS කියන්නේ උත්තරේ 3. PT කියන්නේ උත්තරේ විතරයි. PT කියන්නේ උත්තරේ 4. right.
QS 3 PT වල උත්තරේ 4. දැන් බලමු මේ දෙනෙන් කොහොමද ගන්න කියලා. E සෙල් සමානයි E කැතෝඩ් ඍණ E ඇනෝඩ්. හරි. දැන් E සෙල් 1.2යි. Q 0.3යි. හරි 0.3 ප්ලස්. ධන 0.3ක් තමයි තියෙන්නේ. රයිට්. ඊට පස්සේ S ඍණ 0.9යි. කාගේද ළමයි විදුලත් ගාමක බලය වැඩි? ඇනෝඩේද කැතෝඩේද? කැතෝඩේ වැඩි. හරි. එතකොට මෙතන කැතෝඩේ 0.3යි ඍණ I ඍණ 0.9යි ආවහම 1.2යි ඔට් කියලා උත්තරේ එනවා. උත්තරේ Q හා S උත්තර අංක 3. ඊට පස්සේ ද්‍රව 16 වෙනි ගාන ද්‍රව NH3 ලික්විඩ් පහත පරිදි විඝටනය වේ යයි සලකන්නලු. හරි. ඊට පස්සේ කියනවා NH3 ලික්විඩ් ඝන සෙන්ටිමීටර 100ක් තුල NaNH2 NaNH2 දිය කරන ලද හරි දිය කරන ලද සෙල්සියස් 25ක ද්‍රාවණයක H+ සාන්ද්‍රණය කොච්චරද කියලා තමයි අහන්නේ. KNH3 මෙන්න මෙහෙම දෙනවා කියලා දීලා තියෙනවා. රයිට්. බලමු අදලා. ළමයි මේකේ NaNH2 හරි NaNH2 දිය කරන්නේ ඝන සෙන්ටිමීටර කොච්චරකද? ඝන සෙන්ටිමීටර 100ක. ඒකට 0.5යි. හරි. 5යි මවුල ඝන ඩෙසිමීටර කියලා එනවා. හරි. 5යි මවුල ඝන ඩෙසිමීටර කියලා එනවා. කාගේ සාන්ද්‍රණයද? NaNH2 ගේ සාන්ද්‍රණය. හරි. NaNH2 ගේ. මෙයා අයනික සංයෝගයක් හින්දා මෙයා හරි. මෙයා ලවණයන්නේ. මෙයා ලවණයක් හින්දා මෙයාගේ NH2 අයන සාන්ද්‍රණය කීයද? 5යි. හරි. 5යි. ඊට පස්සේ KNH3 වල වැලියු එකක් දීලා තියෙනවා 1.10 10යි. හරි. ඊට අපි NH2 දන්නවා කීයයි කියලාද? 5යි කියලා. එක වැදීම 5. කීයද? 0.2යි. 0.2යි. 10 ඍණ 10යි. දෙක වැඩි කියන 10 ඍණ 11යි කියලා උත්තරයක් තියෙද? දෙක වැඩි කියන 10 ඍණ 11යි කියලා උත්තරයක් නැහැ. ඒ හින්දා අල බලන්න දෙක වැඩි කියන 10 ඍණ 10යි කියලා උත්තරයක් තියෙනවා. එතකොට උත්තරේ 16 උත්තරේ 5. කිසිම උත්තරයක් නැහැ. හරි? සමහර ළමයිට හිතෙන්න පුළුවන් මේක දැන් මෙතන KNH3 දීලා තියෙන 1.10 ඍණ 10යිනේ. අර කලින් මේ පරණ ගණන් වල පුරුද්දට එක වැඩි කිරීම 10 ඍණ 10යි. ඊට පස්සේ මේක අර දෙකට කඩලා එක වැඩි කිරීම 10 ඍණ 5 එක වැඩි කිරීම 10 ඍණ 5යි කියලා අරගෙන බැලුවා NH2 එක වැඩි කිරීම 10 ඍණ 5යි කියලා ගහලා දාලා උත්තරේ එකට. වැරදි ඈ. එහෙම කරන්න එපා. අවධානය යොමු කරන්න. රයිට්. ආයි ගණන් කොහෙද තියෙන්නේ? 20 විශ්ව කියනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් සම්බන්ධ ද්‍රාවණ එන්තැල්පිය 23.3 කිලෝජූල් මවුලයට වෙන අතර මැග්නීසියම් 2+ ගෑස් හා ක්ලෝරින් ගෑස් අයන නල සම්බන්ධ සජලන එන්තැල්පි පිළිවෙලින් අයනවල නල නෙමෙයි අයනවල සම්බන්ධ සජලන එන්තැල්පි පිළිවෙලින් ඍණ 1891යි සහ ඍණ 381යි වේ. සම්මත දැලිස් එන්තැල්පිය තමයි අහන්නේ. රයිට්. කොහොමද මේක හදන්නේ? magnesium chloride solid ද්‍රාවණය magnesium 2+ එක්වස් වලටයි 2යි Cl- එක්වස් වලටයි. එයාගේ මෙතන ධන 23යි. හරි. ඊට පස්සේ කියනවා magnesium 2+ gas
එයාගේ ද්‍රාවණ එන්තැල්පිය කීයද? ඍණ 1891 plus Cl minus දෙක Cl minus ඍණ 381 ඒක ඉතිරිම දෙක. හරි. ඊට පස්සේ මේක ගෑස් අනිවාර්යයෙන්ම දාන්න. මෙන්න මෙයාව පැත්තට දාන්න. මෙයාගෙත් දෙන්න ඕන උත්තරේ ඍණ වැලියු එකක් තමයි එන්න ඕනේ. ඒක විතරක් දැන්ට කියන්න පුළුවන්. හරි. දැන් ඉතින් බලමු. දැන් අපි දන්නවා අපි දෙක දැන්ට දන්නවා ඍණ එක කියලා මෙයා ඩෙල්ටා h කියලා දාගමු. ඩෙල්ටා h දාන 23 සමානයි ඍණ 1891යි 381 ඒවා දෙකක්. ඍණ 762යි ඍණ 762 ඍණ 1891 සමානයි ඍණ 2653යි ඩෙල්ටා h සමානයි ඍණ 2676යි. මේ උත්තරයක් තියද? උත්තරේ 1. විස්තර උත්තරේ 1. ආය ගණන් තියෙන්නේ 24 ගණක්. කලින් වීඩියෝ එක ළමයි මේ ඇත්තට එක දිගට බලද්දි බෝරින් වගේ වෙන හින්දා මේක නම් නවත්තන්නේ. ටිකයි තව තියෙන්නේ ගණන් දෙකක් වගේ ඇත්තේ. මේක ඉවර කළාම වීඩියෝ ඉවර කරමු. හරි. දැන් වීඩියෝ කමෙන්ට් 2x දාලා හරි බලන්න. වෙලාව තමයි වටින්නේ. A 2B C D මේ දෙන අතර මූල අනුපාතය කීයද? 1යි 2යි කියලා කියනවා. ඊට පස්සේ A හි විඝටන ප්‍රමාණය 125. මෙයාගේ 125 කියන්නේ 0.25 නේද? 125 කියන්නේ 0.25. ඒතර මෙයාගේ 0.25 නේ මෙයාගෙන් කොච්චර කරනද? 0.5. මේක ආරම්භක මවුල, මේ ප්‍රතික්‍රියා කරන මවුල, මේ සමතුලිත ප්‍රමාණයේ මවුල. රයිට්? එක අඩු වුණාම එකෙන් 0.25 අඩු වුණාම කීයද? 0.75. දෙකෙන් 0.5 අඩු වුණාම කීයද? 1.5යි. එතන මේ පැත්තට ගියොත් මෙතන 0.25යි. 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 රයිට්. ඒතර ළමයි පීඩනය හා මවුල අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද? අනුලෝම සම්බන්ධතාවයක්. හරි. මෙතන මම මවුල ගන්න කරන 3යි කියලා. හරි. මවුල ගන්න 3යි. පීඩනය දීලා තියෙනවා 1.15යි. මෙන්න මේ අවස්ථාවේ මවුල ගන්න කීයද? අහන්නේ සමතුලිත අවසාන පීඩනය නේ අහන්නේ. රයිට්. 0.25යි 1යි. එතන මේ දෙක තුනම 1යි. 2.5යි 2.75යි 2.75යි. මේක දාන්නේ නැහැ. අපි ගමු p කියලා. x දාන්න ඕනේ නැහැ. p හරි. p සමානයි 2.75 වැඩි කිරීම 10 බෙදීම 3 බලමු. උත්තරේ එනවා 0.9යි 1යි 6යි 10යි 5යි කියලා. බලමු එයාගේ ළඟින් හැට උත්තරයක් තියෙද කියලා. උත්තරයක් තියෙනවා 9.2යි 10යි 4යි පැස්කල්. උත්තරේ 3. හරි. මේකට උත්තරේ 3. රයිට්. ඊට පස්සේ 26 වෙනි ගාන. 26 එතන ගණන් කීය සෙට් වෙනවද? 26 සෙට් වෙනවා. 27 28 විනාඩි 15 පැනලාද? හරි. විනාඩි 15ක් වගේ ඉන්නේ. මේක නවත්තමු මෙතනින්. ඊළඟ වීඩියෝ එකෙන් ආයි හම්බෙමු. හරි. නැත්තම් පැය භාගයක් විතර ආයි යනවා. ඒක දිගට බෝරින් කරා. හරි.